පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය සිදු කරනු ලබන්නේ කැමලොන්ගෝ නම් වතිකාන කාදිනල් හිමියන් විසින්. අභාවය තහවුරු කර ගැනීම සඳහා පාප් වහන්සේගේ බෞතිස්ම නාමයෙන් තෙවරක් අමතා රිදී මිටියකින් තෙවරක් නළලට තට්ටු කරනු ලබනවා. වර්තමානයේදී වෛද්‍යවරයෙකු විසින්ද අභාවය තහවුරු කළ යුතු වනවා. පාප් වහන්සේගේ නික්ම යාම ලොවට දැනුම් දෙනු ලබන්නේද කැමලින් ගෝවරයා විසින්. ඊළඟට සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තියෙනවා පාප් වහන්සේ කෙනෙක් පළඳින මුදුව මිටියකින් ගහලා විනාශ කරනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනෙක් විශේෂ ලියවිල්ලකට අස්සම් කරලා එය සීල් කරන්නේ තමන්ගේ මුද්දේ තියෙන එම සලකුණින්. ඊළඟට එළඹෙන්නේ පාප් වහන්සේ කෙනෙක්ගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීම. මේ අවමංගල කටයුතු වලට මුළු රෝමයේම සූදානම් වෙනවා. නොඑක් තරාතිරමේ නායකයින් ඊට සහභාගී වෙන නිසා ඒ කටයුතුත් ලහිලහිය සූදානම් වෙනවා. ඉන්පස්සේ ලෝකෙම ඉන්න කාදිනල් හිමිපාණන්ලා අවමගුල් පිළිවෙතට සහභාගී වෙනවා. අවසන් කටයුතු කළායින් පස්සේ එළඹෙන්නේ ඊළඟ පාප් වහන්සේව තෝරා ගැනීමේ කටයුත්තේ. අවුරුදු 80ට අඩු කාදිනල් හිමිපාණන්ලා තමයි පාප් දුහරේ තෝරාපත් කර ගැනීමේ එම කොන්ක්ලේව් කියන අවස්ථාවට සහභාගී වෙන්නේ. අද වන විට ලෝකයේ අවුරුදු 80ට අඩු කාදිනල් ධූරය සඳහා සුදුසුකම් ලබා තිබෙන කාදිනල් හිමිපාණන් 135 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 135 දෙනා වතිකානයට ඇවිල්ලා තෝරා ගැනීමේ පිළිවෙත සඳහා වතිකානයේ සිස්ටයින් චැපල් කියන ස්ථානයට ඔවුන් යනවා. ඊළඟට සිද්ධ වෙන්නේ ඊළඟ පාප් ධූරය බලාපොරොත්තු වෙන කෙනා පිළිබඳව ඡන්දයකින් එම කටයුත්ත සිදු කිරීමයි. එම ඡන්දයත් ඇත්තටම මේ මනුෂ්‍ය මට්ටමේ සිදුවෙන ඡන්දයක් නෙවෙයි කියන එක තමයි වතිකානය පවසන්නේ. එම කාදිනල්ලා විශේෂයෙන්ම යාඥා කරලා තමයි එම ඡන්දේ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් 3න් 2ක වගේ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා නම් යම්කිසි කාදිනල් හිමිපාණන් කෙනෙක් එතුමාව තමයි පාප් ධූරයට පත් කරන්නේ. මේ සෑහීමකට පත් වෙන්නට තරම් ඡන්ද සංඛ්‍යාවක් ලැබුණේ නැත්නම් ඒ ඡන්ද පත්‍රිකා ටික පුලුස්සා දමනවා. එතකොට වතිකානයේ දුම් කවුළුවෙන් කළුදුමක් තමයි එන්නේ. එතකොට ඒ කළුදුම දකින්න එළියේ ඉන්න අය දන්නවා මේ ඡන්දෙන් පාප් වහන්සේ කෙනෙක් පත් උනේ නැහැයි කියලා. එතකොට ඒ වගේ ඡන්ද කීපයක් පවත්වන්නට පුළුවන්. මේ මුළු කාලය පුරාම සිස්ටයින් දේවස්ථානයේ දොරගුළු අගුළු දමලා තියෙන්නේ. කාදිනල් හිමිපාණන්ලටත් මේ දේවස්ථානයෙන් එළියට එන්නට බෑ. ඉතින් අවසානයේදී සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලැබුණට පස්සේ ඒ ඡන්ද පත්‍රිකා ටික පුලුස්සා දමනවා. ඒ පුලුස්සා දමන්නේ ඒකට විශේෂ ද්‍රව්‍යයක් යොදලා. ඒ කියන්නේ ඒ පිලිස්සීමෙන් නගින දුම සුදු පාට දුමක් ලෙස තමයි දුම් කමුළුවෙන් පිට වෙන්නේ. එතකොට දුම් කමුළුවෙන් සුදු පාට දුමක් දකින එළියේ ඉන්න ජනතාව ප්‍රීතියෙන් කැමර දෙනවා. අපිට දැන් පාප් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන මේ වගන්තිය තුල. ඉතින් ඒකල තමයි අලුත් පාප් වහන්සේ කෙනෙක් තෝරාපත් වෙන්නේ. ඊට සුළු වේලාවකට පස්සේ ඒ අලුතෙන් තේරුණු පාප් වහන්සේ පාප් ධූරේ ඒ ඇඳුම් ආයිත්තන් දමාගෙන උන්වහන්සේ පළමු වතාවට වතිකානයේ විශේෂ කවුළුවක් තියෙනවා. එම කවුළුවෙන් එළියට ඇවිල්ලා ජනතාවව ආශිර්වාද කරලා ජනතාවට කතා කරනවා. එතනින් තමයි ජනතාව දැනගන්නේ පළමුවෙන්ම ඊළඟ පාප් ධූරය දරන්නේ මෙන්න මේ කෙනා කියන. මෙවැනි වීඩියෝ තවත් නරඹන්න මෙම YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න.